අද අපි රවුන්ඩ් කට් එක සම්පූර්ණව ඉගෙන ගත්තා. මේ තියෙන රවුන්ඩ් කට් එක ඕගොල්ලෝ කපපු කට් එකේ හැඩය. ඉස්සෙල්ලාම අපි කිව්වා මැණික් ගලක් කපන්න කලින් කට් එක රවුම කට් එකක තියෙනකොට රවුම ඒ නිසි ආකාරයට තියනවාද කියලා බලලා තමයි රවුම වැඩ කරන්න ඕනේ කියලා. ඒ අනුව රවුන්ඩ් කට් එක අපි කපන විදිය ඉගෙනුවා. ඒක ඉස්සෙල්ලාම টොප් එකෙන් අදාරන විදිය කියා දුන්නා. ඒක අපි ප්‍රැක්ටිකලි කරලා අවසන් දැන් අපිට නෝට් එකට තමයි යන්න තියෙන්නේ. එතකොට සෑම ගලකම පැති දෙකක් තියෙනවා. එකක් টොප් සයිඩ් එක බොටම් සයිඩ් එක. ඒ දැන් කියන විදිය ඉස්සෙල්ලා නම් කිව්වේ රවුමයි පැමිලියන් කියලායි. ඉස්සෙල්ලා නම් හඳින්නේ. එතකොට දැන් අපිට රවුන්ඩ් කට් එකේ කට් කරන්න පුළුවන් කිව්වා අපි බිලියඩ් කට් එක කට් කරන්න පුළුවන් කිව්වා. රෝස් කට් එක කට් කරන්න පුළුවන් කිව්වා. ස්ටෙප් කට් එක ගන්න පුළුවන් කිව්වා. මේකම ගලේ ඒ කට් ටික වැඩ කරන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේම තමයි මේ රවුමක අපි කිව්වා මිලිමීටර 2 ඉඳන් මිලිමීටර 4 වෙනකම්ම ගහන්නේ බිලියඩ් කට් එක කියලා. අපි ඒක ප්‍රැක්ටිකලි කරා. ඒ වගේම තමයි බිලියඩ් කට් එකෙන් ඊට පස්සේ මිලිමීටර 4න් පස්සේ අපි කරන්නේ ස්ටෙප් කට් එක යන්නේ. මිලිමීටර 4න් උඩ ගල් වල රවුම් වල ස්ටෙප් කට් එක තමයි